අපේ කෑම පිගානට සැරමිරිස් කරලා තෙල් දාපු ඔල කෑල්ලක් නැත්තම් ඒකේ කිසිම රහක් නැහැ නේද? හැබැයි මම කිව්වොත් ඔබ මේ දකින කෑම පිගාන ඇතුලේ ලෝක යුද්ධ, ජාත්‍යන්තර රහස් සොත්තු බැලීම් සහ සියවස් ගණනාවක් මුළු ලෝකෙම රැවටුණු මහා බොරු හැංගිලා තියෙනවා කියලා ඔබ ඒක විශ්වාස කරනවද? ඔව්, අද අපි මේ දිගහරින්නේ ඔබ දවස ගානේ ගන්න ආහාරවල කෑමවල ඔබ කවදාවත් නොඇසූ කිසිවෙක් ඔබට නොකියූ පුදුම සහගත අතීත කතාවක්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ආයේ කවදාවත් ඔබ ඔබේ කෑම පිගාන දිහා කලින් බලපු විදිහට නම් බලන එකක් නෑ. ආයුබෝවන්, දිගහැරුම වෙත සාදරයෙන් පිළිගනිමු. දැනුම සහ විනෝදයකට මුසු වුණු අපූර්ව අවකාශයකටයි ඔබ මේ පිවිසෙන්නේ. නීරස දේවල් වෙනුවට යමක් ඉගෙන ගන්න ගමන් රසවත්ව කාලය ගත කරන්න කැමති ඔබ වෙනුවෙන්ම වෙන්වුණු තැනක් තමයි දිගහැරුම කියලා කියන්නේ. එහෙනම් දිගහැරුම subscribe කරන්න, ඒ වගේම bell icon එක ක්‍රියාත්මක කරන්නත් අමතක කරන්න එපා. හරි, අපි අපේ කතාව මුල්ම පරිච්ඡේදයේ පටන් ගමු අපිට නැතිවෙන්න බැරි මිරිස් වලින්. ඇත්තම කතාව මිරිස් කියන්නේ ලංකාවට හරි ආසියාවට හරි අයිති දෙයක් නෙමෙයි. මිරිස් වල උපන්ගම තමයි දකුණු ඇමරිකාව. වර්ෂ 1942 ක්‍රිස්ටෝෆර් කොලම්බස් ඉන්දියාව හොයාගෙන නැව් නැග්ගේ ඇයි කියලා දන්නවද? ඒ කාලේ යුරෝපයේ රත්තරන් වලට වඩා වටිනා යමක් තිබුණු කළු රත්තරන්, එහෙමත් නැත්නම් ගම් මිරිස් හොයාගෙන තමයි ක්‍රිස්ටෝෆර් කොලම්බස් නැව් නැග්ගේ. කොට බැස්සහම එහි තිබුණු මේ සැර රතු පාට කරල් දැකලා හිතුවා එයා හොයාගෙන ආපු ලෝකේ වටිනාම කුළු බඩුණු ගම් මිරිස්, එහෙමත් නැත්නම් පෙපර් තමයි මේ කියලා. ඒකයි අදටත් සුද්දෝ මිරිස් වලට චිලි පෙපර් කියලා කියන්නේ. කොලම්බස්ගේ මේ මහා රැවටීමෙන් පස්සේ 16 වෙනි සියවසේදී පෘතුගීසින් තමයි මේ ඇමරිකන් මිරිස් ආසියාවට හා ලංකාවට ගෙනාවේ. එතකොට අපේ මුතුන් මිත්තන් කෑවේ මොනවද? ඒ කාලේ අපේ අය සැරගත්තේ අපේම රටේ හැදෙනු ගම් මිරිස් වලින්. පෘතුගීසින් ගෙනාපු අලුත් සැර කරලට අපේ අය මිරිස් කියන නම පාවිච්චි කරලා අපේ මුල් එකට ගමේ මිරිස්, එහෙමත් නැත්නම් ගම් මිරිස් කියලා වෙනස් කළා. හිතලා බලන්න, අද අපේ ලාංකීය සංස්කෘතියම වෙනස් වෙලා තියෙන මිරිස් ඇත්තටම අපිට ලැබුණේ කොලම්බස් කරපු මෙන්න මේ වැඩේ නිසා. අපේ ඊළඟ කතාව තමයි තක්කාලි. මේ තක්කාලි වල කතාව පුදුමයි වගේම හරිම භයානකයි. අද අපේ කෑම පිගානට තක්කාලි සම්බලයක් තියෙනවා නම්, අලතෙල් බැදුමක් තියෙනවා නම් ඒක හරිම ආසාවෙන් අපි ආහාර ගන්නවා. හැබැයි අවුරුදු 200කට ආසන්න කාලයක් යුරෝපයේ මිනිස්සු තක්කාලි කන්න බය වුණා. ඔවුන් හිතුවා තක්කාලි කියන්නේ මිනිස්සුන්ව මරන්න පුළුවන් දරුණු විෂ ඇපල් జాතියක් කියලා. මේකට බොහොම පුදුම සහගත විද්‍යාත්මක හේතුවක් තිබුණා. ඒ කාලේ යුරෝපයේ හිටපු ධනවතුන් කෑම කෑවේ ඊයන් වලින් හදපු ලස්සනට කැටයම් කරපු පිගන් වල. තක්කාලි වල ස්වභාවයෙන්ම තියෙන ඇසිඩ් ගතිය නිසා මේ පිගානේ තියෙන ඊයම් දිය වෙලා කෑමට එකතු වුණා. මේකෙන් ධනවතුන් එකා දෙන්නා ඊයම් විෂ වෙලා මැරුණත් හැමෝම හිතුවා මේ මරණ වලට වරදකරු රතු පාට තක්කාලි ගෙඩිය කියලා. ඒ කාලේ ලී පිගන් වල කෑම කාපු දුප්පත් මිනිස්සු තක්කාලි කාලා නිරෝගීව හිටියා. ඒ විතරක් නෙමෙයි, අලවලටත් තිබුණේ ওই වගේම නරක නාමයක්. මුල් කාලේදී යුරෝපීයන් හිතුවා අල කෑවම ලාදුරු රෝගය හැදෙනවා කියලා. අල කියන්නේ ඌරන්ට විතරක් දෙන කෑමක් විදිහටයි ඔවුන් සැලකුවේ. ප්‍රංශයේ මිනිස්සුන්ට අල කන්න පුරුදු කරන්න ප්‍රංශ රජතුමාට පුදුම උපක්‍රමයක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඔහු කලේ අල වගාවන් වටේට විශාල හමුදාවක් දාලා දැඩි ආරක්ෂාවක් දුන්නු එක. රජතුමා මෙච්චර ආරක්ෂා කරන්නේ මේකේ මහා වටිනාකමක් ඇති කියලා හිතපු සාමාන්‍ය මිනිස්සු රැට හොරෙන් ඇවිත් අල ගලවාගෙන ගිහින් කන්න පටන් ගත්ත නිසා. අන්න එහෙමයි ලෝකයේම අල කන්න පුරුදු වුනේ. අපේ තුන්වෙනි කතාව තමයි කැරට්. අපි කවුරුත් දන්න කැරට් වල පාට මොකද්ද? තැඹිලි පාටනේ. හැබැයි 17 වෙනි සියවසේට කලින් ලෝකයේ කිසිම කෙනෙක් මේ තැඹිලි පාට කැරට් අලයක් දැකලා තිබ්බේ නැහැ. ඒක කොහෙවත් වැවිලා තිබුණෙත් නැහැ. මුල් කාලේ කැරට් තිබුණේ දම්, සුදු සහ කහ පාටින් විතරයි. එහෙනම් මේ තැඹිලි පාට ආවේ කොහෙන්ද? මේක පිටිපස්සේ තියෙන්නේ ලෝක ඉතිහාසයේ වෙනස් කරපු දැවැන්ත දේශපාලන කතාවක්. නෙදර්ලන්තයේ ගොවියන් තමන්ගේ රටේ නිදහස් අරගලයට නායකත්වයේ දුන්නු විලියම් ඔෆ් ඔරෙන්ජ් කියන වීරයාට ගෞරවයක් විදියට කහ සහ රතු කැරට් එකට මුහුන් කරලා මේ තැඹිලි පාට කැරට් එක ලෝකේ පළවෙනි වතාවට නිර්මාණය කළා. ඒ දේශපාලනික කතාව එතනින් ඉවරුනේ නැහැ.
දෙවැනි ලෝක යුද්ධ කාලෙදී කැරට් වලට තවත් ලොකු බොරුවක් එකතු වුණා. බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් රෑ හසේදී ජර්මනි ගුවන් යානා ඉතාන් නිවර්දිව හොයාගෙන විනාශ කළා. මේකට හේතුව බ්‍රිතාන්‍යයන් ළඟ තිබුණු අලුත්ම රේඩාර් තාක්ෂණය වුණත් ඒ රහස ජර්මනියෙන් හංගන්න බ්‍රිතාන්‍ය රාජ්‍ය ලොකු ප්‍රචාරයක් යවුවා. අපේ පයිලට්ලා ගොඩක් කැරට් කනවා. ඒ නිසා එයාලට රෑට පෙනීම වැඩි කියලා. මේක කොච්චර සාර්ථක බොරුවක් වුණාද කිව්වොත් ජර්මන් නියමුවොත් රෑට පේන්න කියලා කැරට් කන්න පටන් ගත්තා. අද ලෝකෙම මිනිස්සු ඇස්වලට හොඳයි කියලා කන්නේ ඒ ලන්දේසි දේශපාලන අරමුණකට හදලා බ්‍රිතාන්‍යයන් යුද්ධයේදී රහස් සංගන්න පාවිච්චි කරපු කෑම. අපේ හතරවෙනි කතාව තමයි තේ. ලංකාවේ අපිට ගොඩක් සමීප මාතෘකාවක් වගේම හොලිවුඩ් චිත්‍රපටයකටත් වඩා කුතුහලයේ පිරුණු කතාවක් තමයි මේ තේ කියලා කියන්නේ. ලෝකයේ සිලෝන් ටී කොච්චර ප්‍රසිද්ධ වුණත් අපේ තේවල සැබෑ උපත සිද්ධ වෙන්නේ චීනයේ. 1800 ගණන් වල බ්‍රිතාන්‍යයන්ට තේවලට කොච්චර ලොකු ඇබ්බැහියක් තිබුණාද කිව්වොත් තේ ගේන්න ගිහින්ම බ්‍රිතාන්‍ය ආර්ථිකයේ කඩා වැටෙන තත්ත්වයකට පත් වුණා. හැබැයි චීනයේ තමන්ගේ තේ වගා කරන රහස කාටවත්ම දුන්නේ නැහැ. පිටරටියෙකුට තේ වගා කරන කඳුකරයකට යනවා තියා හිතා ගන්නවත් බැරි දැඩි නීති චීනයේ තිබුණා. ඉතින් බ්‍රිතාන්‍යයන් කරේ ඉතිහාසයේ ලොකුම හොරකමට සැලසුම් කරපු එක. ඔවුන් රොබර්ට් ෆෝචූන් කියන උද්භිත විද්‍යාඥයාව තෝරගත්තා. ඔහුගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම බාලා චීන ජාතිකයෙක් වගේ දිග කරලක් ගොතලා චීන ඇඳුම් අන්දවලා රහස් ඔත්තුකරුවෙක් විදියට චීනයේ තහනම් කලාපයකට යවුවා. ඔහු චීන භාෂාව කතා කරමින් අවුරුදු 3ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක් දීලා චීනයෙන් තේ පැල දහස් ගණනක් සහ ඒක හදන රහස් තාක්ෂණය හොරකම් කරගෙන ඉන්දියාවට හා ලංකාවට ගෙනාවා. අද ඔබ උදේ හවස තොලගාන ඔය සුපුරුදු තේ කෝප්පය ලෝක ඉතිහාසයේ සාර්ථකම හා දැවැන්තම ඔත්තු බැලීමේ ජීවමාන ප්‍රතිඵලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් දැන් ඔබට පැහැදිලිවම තේරෙනවා ඇති අපි එදිනෙදා කනබොන දේවල් කියන්නේ නිකම්ම අපේ බඩගින්න නිවන දේවල් විතරක් නෙමෙයි. මේ හැම කෑමක් පිටිපස්සෙම තියෙන්නේ මිනිස්සු මුළු ලෝකයේ පුරාම ගමන් කරපු විදිය, බලය වෙනුවෙන් සටන් කරපු විදිය, එකිනෙකාගේ සංස්කෘතීන් හෝමාරු වුණු විදිය පෙන්වන අතිවිශාල ජීවමාන ඉතිහාසයක්. ඇත්තටම අපේ කෑම පිගන් කියන්නේම අපි හැමෝම එකට බැඳුණු පොඩි ලෝක සිතීමක්. අද දිගහැරම වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ කතාව ඔබට යම්කිසි මොහොතකට හෝ පුදුමයකට පත් කළා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔබේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ රසවත් ඔබ නොදන්නා ඉතිහාසයක් එක්ක අලුත් දිගහැරුමකින් ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක්.